වෙනද වගේම මගේ යාළුවෝ හැමෝම පිළිගන්නවා සෙන්ට්‍රික්ස් ටෙක් YouTube channel එකට. ඉතින් යාළුවනේ අලුත් වෙනස්කම් කිහිපයක් එක්ක මම ඔන්න කාලෙකින් වීඩියෝ එකක් අරන් ආවා. ප්‍රධානම වෙනස්කම තමයි මම channel එකේ name එක change කරා. කලින් තිබ්බේ Next Gen Geek Zone කියලා. දැන් තියෙන්නේ Centrix Tech කියලා. ඉතින් යාළුවනේ මං හිතනවා ඔයාලා කලින් වගේම දිගටම මාත් එක්ක ඉඳී කියලා. අපි 1k subscribers ලා ගන්න යන ගමනේ ඉන්නේ. channel එක subscribe කරලා දැන්ම ඔයත් අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් අපි යන් වීඩියෝ එකට. ඉතින් යාළුවනේ ඔයාලා thumbnail එකෙන් දැනටමත් දකින්න ඇති මම මොකක්ද අද කරන්න යන්නේ කියලා. අද මං මෙන්න මේ RGB LED ring light එක unbox කරන්න තමයි යන්නේ. ඉතින් මේකේ RGB colors වගේම pattern අපිට බලා ගන්න පුළුවන්. අපි බලමු මේවා මොනවද කියලා. මේක සුළු මුදලක් උනේ මම price එකත් ඉස්සරහට කියන්නම්. ඒ ගානට මේක මාරම වටිනවා. අපි එහෙනම් මේක unbox කරගෙන බලමු. ඉතින් යාළුවනේ දරාස් එකේ මේ වගේ බබල් පොලිතින් එක wrap කරලා තමයි එවලා තිබ්බේ. අපි ඒක ඉවත් කරගමු. ඉතින් යාළුවනේ පොලිතින් එක ඉවත් කරගත්තාම මේ වගේ බලා ගන්න පුළුවන් අපිට. දිග box එකේ තියෙන stand එක මේකේ. ඒ වගේම ring light box එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. විශේෂ දෙයක් නම් මේකේ සඳහන් කරලා නැහැ. RGB LED කියලා සඳහන් කරලා තියෙනවා. ඉතින් යාළුවනේ අපි මේක එළියට අරන් බලමු. එළියට ගත්තාම මේ වගේ අපිට බලා ගන්න පුළුවන් චූටි කෑලි ටිකක් තියෙනවා. මේක setup කරගන්න ඕනේ මේකේ අවශ්‍ය කෑලි ටික. හරි එහෙනම් යාළුවනේ අපි stand එකේ දිග කොච්චරද කියලා බලමු. කොච්චර දිගද කියලා බලමු. මේක සෑහෙන දිගයි. ඉතින් යාළුවනේ ඔයාලට බලා ගන්න පුළුවන් සාමාන්‍ය මේ වගේ තියෙයි. මේක තවත් දික් කර හැකි මම ඊට වැඩි දික් කරන අපි දැන් මේක setup කරගෙන බලමු. ඉස්සෙල්ලා මේ පොඩි කෑල්ලක් තියෙනවා. ඒක අපි අහක් කරගමු මෙතනින්. ඊට පස්සේ ring light එක මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ පොඩි කෑල්ලක් තියෙයි. ඒක අපි ඉස්සෙල්ලා මේ stand එකට mount කරගන්න ඕනේ. එතනින් අපිට අපේ ring light එක ඕන පැත්තට හරව ගන්න පුළුවන් පහසුකමක් තියෙනවා එතන. ඉතින් යාළුවනේ අපි ring light එකත් ඒකට mount කරගන්න ඕනේ. අවශ්‍ය ගානට තද කරගත්තට පස්සේ අපි අපේ phone holder එකත් මේකට mount කරගන්න ඕනේ. මෙන්න මේ වගේ පොඩි items ටිකක් තියෙනවා. ඒ ටික අපිට high කරගන්න තමයි තියෙන්නේ අපේ ring light එක. මේ වීඩියෝ දැදි කියලා දන්නේ නැහැ යාළුවෝ මම. බට් අපි වීඩියෝ කරනවා. අපිට ඕනේ 100k ගහන්න. මේ වොයිස් කැපුවේ නැත්තම් ඔයාලා 100k ගහන්න. හරි. ඕනේ යාළුවනේ හරි එනවා. ඔව් පිට් කියන එක පෙන්නුවනේ. පිට් තමයි. හරි යාළුවනේ ඔක්කොම fix කරගත්තා. අපි දැන් බලමු මේකේ මොනවද අපිට control කරන්න දීලා තියෙන්නේ කියලා. ඉතින් යාළුවනේ අපිට බලන්න පුළුවන් buttons හතරක් තියෙනවා. අපේ colors එක up down කරන්න button දෙකයි. RGB pattern දාන්න button එකයි. on off button එකයි. ඉස්සෙල්ලාම on කරාම ඔය වගේ කලර් එකක් තමයි බලන්න පුළුවන්. කහ පාට උරු එක. ඊට පස්සේ සුදු පාට උරු එක. ඊට පස්සේ ගොඩක් කහ පාට light එක. ඒ වගේම මෙතනින් අපිට කලර් එක down කරගන්න පුළුවන් මේ button එකෙන්. ඊට පස්සේ කලර් එක up කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ pattern බලා ගන්න පුළුවන්. සෑහෙන pattern ටිකක් තියෙනවා. ඉතින් මේක මාරම වටිනවා. මම මේක දරාස්සෙන් ගෙන්න ගත්තේ. මම දැන් price එක කියන්න. price එක මට ගියේ රුපියල් 1700ක් වගේ. මම දරාසේ අඩුවටම දැක්කපු සේලා කෙනකින් මේ ගෙන්න ගත්තේ. මම link එක description එකේ දාලා තියන්නම්. 1700ක් වගේ ගානකට මේ වගේ stand එකකුයි
මේ වගේ පැටර්න් තියෙන RGB කලර් තියෙන එකක් මං හිතනවා මාරම වටිනවා. ඒකයි මම වීඩියෝ එක අරන් ආවේ. ඔයාලත් ගිහිල්ලා බලන්න ප්‍රයිස් එක එහෙම වෙලා තියෙන්න පුළුවන් පොඩ්ඩක්. මොකද මම මේක ගෙනල්ලා දැන් මාස 2ක් විතර වෙනවා. ඉතින් මට වීඩියෝයක් දාන්න බැරි වුණා. මම මේක මාස 2ක් විතර පාවිච්චි කරා. ඉතින් තාමත් හොඳ තත්ත්වයේ තියෙනවා. ඒක තමයි ඉතින් කියන්න තියෙන්නේ. හොඳයි මේ ring light එක ඒ වගේ price එකකට. ඉතින් බලන්න පුළුවන් මම ෆෝන් එකත් මවුන්ට් කරගත්තා ring light එකට පොඩි වීඩියෝ ක්ලිප් එකක්. ඉතින් යාළුවනේ අද මේක තමයි අරන් ආ වීඩියෝ එක. වීඩියෝ හොඳයි නම් වීඩියෝ එක like එකක් දාන්න. channel එකට අලුතින් join වෙච්ච කෙනෙක් නම් channel එක subscribe කරන් යන්න. ඒ වගේම මගේ යාළුවන්ට share කරන්න. ring light එකක් ගන්න ඉන්නවනම් යාළුවෙක් එයාට share කරන්න. ඉතින් අඩුපාඩු වැරදි අඩුපාඩු පල්ලෙහාන් කමෙන්ට් එකක් දාන්න යන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු. හැමෝටම ජය වේවා.